පසුදින පාසල ඇරී ගෙදර යමින් සිටින විට පෙර දින තමාත් නංගී දුටුදේ පීටර් ජැක්ටත් ජෝර්ජ්ටත් කීවේය. ජැනටුත් දැක්කා. මාලිගාවේ දොරකඩින් එහාට මෙහාට කවුද යනවා. මට පැහැදිලිව පෙනුණා. මට නම් හිතෙන්නේ ඒ කවුරු හරි හැංගිලා ඉන්නවා කියලයි. හරි. කවුරු හරි හැංගිලා ඉන්නවා නම් අනුන්ට පේන්න ජනේලෙන් එබිලා බලන්නේවත් දොරකඩවල් වල ඇවිදින්නේවත් නෑනේ. ජැක් කීය. මේ බලන්න ජැක්, ඔය තරම් ඈත කන්ද මුදුන තියෙන මාලිගාවේ කවුරුත් හැංගිලා හිටියට කිසි කෙනෙකුට පේන්නේ නෑනේ. පීටර් කීය. අපිත් දැක්කේ ටෙලස්කෝපයෙන් බලපු හින්දයි. නැත්තම් කවදාවත් පේන්නේ නෑ. ඔව්, ඔයා කියන එකත් හරි තමා. ජෝර්ජ් කීය. මට ඒක හිතුනේ නෑනේ. හුඟක් ඈත පාළුවට ගිහින් තියෙන එකක් හින්දා කාට වුණත් හිතෙන්න පුළුවන් සීත කාලේ හැංගිලා ඉන්න මාලිගාව හොඳ තැනක් කියලා. ඒත් ඒක ඇතුලේ පුදුම හීතලක් ඇත්තේ. එයා නිදාගන්නේ කොයිද කියලා ඔයා හිතන්නේ? පහළ තියෙන පරණ දඟ ගෙවල් වල වෙන්න ඇති. ඇඟ කිලි පොළමින් පීටර් කීය. ඔයා කවදා හරි ඒව දැකලා තියෙනවද? ගල්පඩි 100ක් විතර පහළට ගියාම විශාල ගබඩා කාමරයක් වගේ එකක් තියෙනවා. ඒක හරිම කරුවලයි. ඒ වගේම සීතලයි. හොඳට දෝංකාර දෙනවා. අවුරුදු 100 ගණනකට ඉස්සර හිරකාරයෝ දාලා ඉඳලා තියෙන්නේ ඒකේ. ඒ කාලේ මිනිස්සු කොයිතරම් බයෙන්ද ඉන්න ඇත්තේ? ජෝර්ජ් කීය. මට නම් ගබඩා කාමරයක බල්ලෙක්වත් පූසෙක්වත් තියන්න බෑ. අපිත් යමුද ඔය මාලිගාව පැත්තේ? පොඩ්ඩක් විපරම් කරලා බලන්න. ජැක් කීය. මම කවදාවත් එහෙ ගිහිල්ලා නෑ. ඒ වුණාට මේ දවස්වල එහෙ හරිම භයානකයි කියලා මගේ තාත්තා කියනවා. ජෝර්ජ් කීය. ඒත් අනුතුරුදායක තැන්වල දැන්නෙන් දාලා තියෙනවලු. ඒ හින්දා අපට ආරක්ෂා වෙන්න පුළුවන්. අනික මේ හැම දෙයක්ම අපට හොඳට දැනෙනවනේ. නැත්තම් පීටර් අපව සත්සුමිතුරන්ට බඳව ගනීද? මෙය අනිත් සැමගේ සිනාවට බඳුන් විය. හරියට හරි. පීටර් කීය. SS සමාජයේ මෝඩයින්ට තැනක් නෑ. ඒක නෙමේ. මොකද කියන්නේ? අපි මාලිගාවට යමුද? අපිට පයින් යන්නත් පුළුවන්. සයිකල් පැදගෙන යන්නත් පුළුවන්. කැමති විදිහකට. බයික්? ජැක් කීය. කන්ද මුදුනට හුඟක් දුර පයින් යන්න වෙන එක ඇත්ත. ඒ වුණත් සයිකල් තල්ලු කරගෙන යන එකත් විනෝදයක් නේ. හරි. එහෙමනම් සෙනසුරාදා උදේ. පීටර් කීය. කැමති නම් කොලින්ටත් එන්න කියමු. හැබැයි ගෑනු ළමයින්ට බෑ. කන්ද හුඟක් තද නිසා එයාලට යන්න අමාරු වෙයි. එහෙත් ගෑනු ළමයි තිදෙන අතර වෙනත් අදහස් පැවතුණි. ඇත්තටම කන්ද හුඟක් තරුණයි තමා. නාශයෙන් ශබ්දයක් කරමින් ජැනට් කීවේ පීටර් අනිත් අයත් සමග කළ සැලසුම ගැන ඇයට පැවසූ විටය. ඔයාලට ඉස්සර මම කන්ද මුදුනට යනවා කියලා මම ඔට්ටු වල්ලනවා. මේක සත්සුමිතුරන්ගේ වැඩක් හින්දා ගෑනු ළමයිනුත් ඉන්න ඕනේ. මාලිගාවේ කවුදෝ හැංගිලා ඉන්නවා කියලා හොයාගත්තේ ඔයා නෙමෙයි. මමනේ. හරි. පීටර් කීය. ඔය තරම් හයියෙන් කතා කරන්න එපා. මම ජැක්ට කෝල් කරලා කියන්නම්. මේක සත්සුමිතුරන්ගේම ගමනක් වෙන්න ඕනේ කියලා. අපේ බැජුත් ගහගමු. ඒ අනුව ගෑනු ළමයින්ද පැමිණිය යුතුයයි ජැනට් බල කරන බව පීටර් ජැක්ට කෝල් කර කීවේය. මොන කරදරයක්ද මන්දා? ජැක් කීය. කන්ද හුඟක් දුර හින්දා අපට බයික් පදින්න වෙන්නේ හිමින්. නැත්තම් ගෑනු ළමයින්ට අපිත් එක්කම යන්න බැරි වෙනවා. මොකක් ගැනද ඔයා කෝල් කරන්නේ? ජැක් ටෙලිෆෝනයෙන් කතා කරමින් සිටි කාමරේ දොර ළඟට හදිසියෙම පැමිණි සුසී ඇසුවාය.
ඔයාලා විනෝද සවාරියක් යනවද? මටත් එන්න ආසයි. බින්කිත් හරියට සතුටු වෙයි. නෑ. ඔයාලා එන්නේ නෑ. ජැක් කීය. ඒක සත්සු මිතුරන්ගේ ගමනක්. විනාඩියකට කට වහගන්නකෝ. මම කෝල් කරනවා කියලා පේන්නේ නැද්ද? ඔහු යලිත් ටෙලිෆෝනයට හැරී කනගාටුයි පීටර්. මේ වෙලාවෙම සුසිත් මෙතනට ආවනේ. එයාටත් පින්කිත් එක්ක එන්න ඕනලු. ඇත්තටම මොනතරම් දරුණු අදහසක්ද? පීටර් කීය. බෑ. එයාලට එන්න දෙන්න බෑ. අර මාලිගාවේ හැංගිලා ඉන්න මිනිහව ආයෙත් දැක්කද? සුසී කාමරයෙන් පිට වී ගොස් ඇතැයි සිතමින් ජැක් ඇසීය. ඒක ගැන ෆෝන් එකෙන් කතා කරන්න එපා. පීටර් කෝපෙන් කීය. කාටවත් ඇහෙන්න පුළුවන්. ඒක අපේ රහසක් නේ. කනගාටුයි පීටර්. නිහතමානී ලෙස ජැක් කීය. එහෙමනම් ඔක්කොම හරිනේ. අපි සෙනසුරාදා උදේ 10ට කාලක් තියෙද්දි ඔයාලගේ ගේට්ටුව ළඟදී මුණ ගැහෙමු. ස්කැම්පරුත් එක්ක යනවද? නෑ. එයාට දුවන්න දුර වැඩි. පීටර් කීය. එහෙමනම් දැනට ආයිබෝවන්. ජැක් දුරකථනයෙන් කතා කොට අවසන් වූ සැනින් සුසී හදිසියෙම කඩාපැන ඔහුව අල්ලා ගත්තාය. ඇය හාන්සි පුටුවක් යට සැඟවී සිටිමින් ජැක්ට සවන් දෙමින් සිටියාය. ඔයා අහගෙන නේද හිටියේ? හොඳයි, අපි බලා ගන්නම්කෝ. කී ජැක් කාමරයෙන් පිටව ගියේය. පරණ මාලිගාවේ කවුද හැංගිලා ඉන්නේ? මොකට කියලාද ඔයා හිතන්නේ? ජැක් පසුපස යමින් සුසී ඇසුවාය. කියන්නකෝ ජැක්, එහි කවුදෝ ඉන්නවා කියලා ඔයා දැනගත්තේ කොහමද? ඒකට හුඟක් දුරින්ද මිනිස්සු ඇතුලේ ඉන්නව පේන්නේ නෑනේ. මම නම් මේක විශ්වාස කරන්නෙම නෑ. අපිට දැන් ටෙලස්කෝපයක් තියෙනවා කියලා ඔයාට අමතක වුණාද? පැවසූ ජැක් ඉහළ මාලයට ගියේය. සුසී කෝපසහගත මුහුණකින් ජැක් දෙස බලා සිටියාය. හොඳයි, අපිත් එනවා. බින්කි මමයි. ඇය කීවාය. එතකොට සත්සු මිතුරෝ වෙනුවට නව සුමිතුරෝ වෙයි. සුසී කියන දේ කරන බවත් පරණ මාලිගාවට යන ගමනේදී ඇයත් බින්කිත් ඔවුන් පසුපස පැමිණෙන බවත් ජැක් දැනගත්තේය. දුරකථන ඇමතුමට පිළිතුරු දීමට පෙර ඇය කාමරයේ නොමැති බවට තහවුරු කර නොගැනීම ගැන ජැක් තමාටම දොස් පවරා ගත්තේය. අනාගතයේදී ඒ ගැන ඔහු සැලකිලිමත් වනු ඇත. සුසුමක් හෙළූ ඔහු පීටර් හමුවීමට ගියේ සුසී ළඟපාත සිටී හැකි බැවින් නැවතත් ටෙලිෆෝන් නොකිරීමට ඉටාගෙනය. සුසීගේ තර්ජනය ගැන ඔහු පීටර්ට කීවේය. බොහොම හොඳයි. සුසී කාමරයේ ඉද්දී අපේ සැලසුම් පිට කරපු එක. පීටර් කනස්සල්ලට පත්ව කීය. ඔයා නම් හරිම මෝඩයෙක්. කාරි නෑ. දැන් ඉතින් කරන්න දෙයක් නෑනේ. ඒකට අපි පැය භාගයක් පහු වෙලා පටන් ගමු. හැබැයි ඒ වගේ සුසීට දැනෙන්න තියන්නම් එපා. සැලසුම් කරගත් පරිදි සෙනසුරාදා උදේ 10යි කාලට සත්සු මිතුරෝ පීටර්ගේ ඉදිරිපස ගේට්ටුව ළඟට එකතු වූහ. ඔවුන් සැමටම බයිසිකල් තිබූ අතර ඒවායේ කූඩාවල බිස්කට්ද ලෙමනේඩ්ද තිබුණි. එය ජැනෙට්ගේ අදහසක් විය. කඩිමුඩියේ ජැක් පැමිණියේ අන්තිමටය. කනගාටුයි. මම ප්‍රමාදයි. ඔහු කීය. අපිත් එක්ක එන්න සුසී බින්කි කොහේ හරි නැවතිලා ඉදීවද්ද කියලා මට හොදිසි කරන්න සිද්ධ වුණා. එයාලා කොහෙද? පීටර් ඇසීය. දන්නේ නෑ. එයාලගේ බයික් නම් මඩුවේ තිබුණා. ඒ හින්දා අපි බේරුණා. ජැක් සතුටින් කීය. එයාලා කොහෙද කියලා මම අම්මගෙන් ඇහුවා.
සාප්පු යන්න කතා වෙවි හිටියා කීවා. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට අපි පාරදී හොඳට බල යන්න ඕනේ. පීටර් කීය. අපේ වැඩ අවුල් කරන්න එයාලට ඉඩ දෙන්න බෑ. සුසී හා බින්කි ගැන කිසිදු සලකුණක් ඔවුන්ට දක්නට නොලැබිනි. ඒ නිසා ඔවුන්ට ඒ ගැන ඉක්මනින්ම අමතක විය. ඇරත් බයිසිකල් මඩුවේ තිබූ නිසා ඔවුන් වැඩිදුරක් නොයන්නට ඇත. මාලිගාව වටා වැටී ඇති තද කඳු පාරට ළඟා වූ විට ඔවුහු හති අරින්නට පටන් ගත්හ. ඒ නිසා එකිනෙකා සයිකල් වලින් බැස පයින් යන්නට වූහ. ඒ පාර කෙලින්ම මාලිගාවට වැටී නොතිබිනි. මාලිගාවට තරමක් දුර සිට කඩුල්ලක් සහිත අඩිපාරක් ඒ දෙසට පිහිටා තිබුණි. ළමයි එතැනට පැමිණ පඳුරක සයිකල් එක මත එක තබා කඩුල්ලෙන් පැනගත්හ. මාලිගාවේ සෙවන යටදී කන බොන අදහසින් ඔවුහු බිස්කට් හා ලෙමනේඩ් රැගෙන ගියහ. ඔවුන් මේ වන විටත් සිටියේ මාලිගාවේ සිට තරමක් දුරින්ය. මාලිගාවේ ජනේල් වලින් බලන කවුරුන් හෝ සිටීදැයි ඔවුහු තියුණු ලෙස බලමින් සිටියහ. එහෙත් කිසිවෙක් දක්නට නොවිය. ළමයින් සමූහයක් දුටු කුඩා කපුටන් චැක් චැක් යනුවෙන් මහ හඬින් කෑ ගසමින් ඔවුන්ට ඉහළින් කැරකෙන්නට වන්හ. එවිට ජැක් එකවරම ඔයාලා මාව අඳුනගත්ත එක මට සතුටක්. කොහොමද ඉතින්? කීවේය. මෝඩයා පීටර් සිනාසෙමින් කීය. එයාලා කොයිතරම් විශාල ගණනක් ඉන්නවද? දැන් අපි මොකද කරන්නේ? මාලිගාව වටේ යනවද? හිරගෙවල් ඇතුළට ගිහින් විපරම් කරනවද? නැත්තම් බිස්කට් කනවද? අපි ඇතුළට ගිහින් කමු. බාබරා කීවාය. මේ හුළඟ හරි සැරයි. මට හරිම සීතලයි. ඒ වගේම බඩගිනි. අපි පස්සේ විපරම් කරමු. ඉන්පසු කැඩුණු පඩි පෙළ නැග විශාල දොරටුවෙන් ඇතුළු වූ ඔවුහු විශාල ශාලාවේ නතර වී විමතියට පත්ව බැලූහ. එහි එක් පැත්තක බොහෝ උසට එක් ප්‍රමාණයේ අතුරුකිලි ගොඩ නැගී තිබිනි. මේව කවුද මෙහි දාලා තියෙන්නේ? ගැටලු සහගතව ජැක් ඇසීය. වෙන කවුද? මේ කපුටු වෙන්න ඇති. අවුරුදු ගාණක් තිස්සේ යාලා චිමිනිවල කූඩු හදනකොට වැටුණු ඒවා. ළමයි අටල්ලේ මුදුන දෙස බැලූහ. අතීතයේදී ශාලාවේ බොහෝ පහළින් පිහිටා තිබූ ගල් දිගේ දුම පිටවීම සඳහා මුදුනේ පසාදා තිබූ හතරැස් විවරය තුලින් ඔවුන්ට අහස දැකගත හැකි විය. ලිප සම්පූර්ණයෙන්ම පාහේ රිකිලි වලින් පිරී තිබුණු අතර සමහරක් ශාලාවේ බිමටද පැතිරී පැවතින. ළමයින් ඒවා පෑගූ විට පුපුරන ශබ්දයක් ඇතිවිය. ශාලාවේ තවත් පහළින් පිහිටි කැටයම් කළ ගල් දොරකඩක් ළඟ අනතුරුදායකයි යනුවෙන් සඳහන් කළ ලීයෙන් සෑදූ දැන්වීම් පුවරුවක් විය. ඒ තුලින් එබී බැලූ විට එක් බිත්තියක් භයානක අන්දමට කඩා වැටමින් පැවති කාමරයක් ළමුන්ට දක්නට ලැබුණි. මේක ඇතුළට නම් අපට යන්න බෑ. පීටර් එක්වරම කීය. මේක නම් කවුරුත් හැංගෙන්නේ නැති වෙයි. මේක හරිම භයානක තැනක් නේ. ජැනෙට් පහත් හඬකින් කීවාය. හැංගෙන තැන් ගැන කියන්න එපා. බැරි වෙලාවත් කවුරු හරි හැංගිලා හිටියොත් ඇහෙයි. ඒකත් හරි. පීටර් කීය. අපි ශාලාවේ තව ටිකක් පහළට යමු. ගරා වැටෙන තවත් කාමර ගොඩක් තියෙන්න පුළුවන්. යමු. කවුරුත් හැංගිලා ඉන්න ලකුණු තියෙනවද කියලා හොඳට බලන්නත් ඕනේ.
ඔහු ඉතා සෙමින් කීය. මගේ පස්සෙන්ම එන්ට.